අයිබෝන් මේ පළවෙනි තප්පර පහළ මේ වීඩියෝ එක බලලා මු කියන එක බලලා අපි කතාවට බහිමු. ඔය කම්පවල ජීපි දියුණුවක් නැති පුස්බැ කියන්නේ අනිත් උන් ඊර්ෂ්‍යාකම් කරන නසර රාණියන් පවල ඕන ගමක ජීවිපි. ඇත්ත කතාව ඕකනේ. අපේ ගමෙත් එහෙමයි. පවුල් දෙකක් ඉන්නවා මෙලෝ රහක් නැහැ ජීවිපි. ඉතින් එතකොට මු කොහෙද කින්ද මන්ද කවුද කියන මම මොකුත් දන්නේ නැහැ. මම හැබැයි මම දැකලා තියෙනවා මොනවා ඩ්‍රාමා හරි ෆිල්ම් වල හරි ඔය පොඩි කෑල්ලක මු කවුද කියන්නේ මට අදාළ නැහැ. මුගේ ගමත් කොහෙද කියලා මම දන්නේ නැහැ. කවුරු හරි දන්නවනම් මුගේ පේජ් එකක් හරි මොනවා හරි TikTok එකේ හරි Facebook එකේ හරි අනිවාර්යෙන් ටැග් කරන්න. දැන් මු කියන්නේ ඔක්කොම JVP කුහකයි කියලානේ. උඹට මං ගැන විතරක් කියන්නම් බා. හරි උඹ කවුද කියන මම දන්නේ නැහැ. ඒ නිසා මම උඹට කියන්න සාමාන්‍යයෙන් අපේ සම වයස වෙන්න ඕන. හරි. අපි කුහක නැහැ. තොපි කුහකයි. උඹ කතාවෙන් පේනවා උඹ කුහකයි කියලා. අයියෝ මම දන්නවා මම කී දෙනෙකුට උදව් කරලා තියෙනවද පොඩි තැන ඉඳන් උඩට එන්න. ගමෙත් එහෙමයි. අපි යන තැනත් එහෙමයි. අපි වැඩ කරන තැනත් එහෙමයි. කී දෙනෙකුට chance දීලා තියෙනවා කියලා අපි දන්නවා. අපි පම්පෝරි ගහන්නේ නැහැ. ගමෙත් එහෙමයි. නැති බැරි එකට උදව් කරනවා මිසක් ඌව වලපල්ලට දාන්නේ නැහැ අපි. මං ගැන දන්න අපේ ගමේ උන් දන්නවා ඒකයි. හරිද? තොගේ ගමේ ඉන්නේ පවුල් දෙක. උන් හොඳ ඇති. උඹ කොහොග ඇති උන්ට. උඹ ඕනනම් ගම කොහෙද කියලා කියපන්. මේ වීඩියෝස් උඹට දකින්න ඕනි කියලා මං හිතනවා. හරි? එහෙම නැත්තම් උඹ ආයේ ලයිව් වෙවිලා හරි මේකට රිප්ලයි එකක් දාපන්. මම මෙහෙම හරි ටීවී ප්‍රෝග්‍රෑම් එකේ මෙහෙම දෙයක් කිව්වා. ඒකට මෙහෙම ආන්සර් එකක් ඇවිල්ලා තිබ්බා. හරි? මේ වීඩියෝ එක බලන අයටත් මම කියන්නේ අනිවාර්යයෙන් මූගේ පේජ් එක හරි මූ කවුද කියන කින්ද මන්ද මොන හරි දන්න මගුලක් තියෙනවා නම් අනිවාර්යෙන් ටැග් කරන්න නැත්නම් ෂෙයා කරන්න උට මේක පේනක. උඹ කියනවා ඔක්කොම කුහකයි කියලා. උඹ වරෙන් අපේ ගෙදරට හරි නැත්නම් උඹ මාව කන්ටැක්ට් කරපන් JVP එකේ උන් කොහමද කියලා මං උඹට පෙන්නන්නම් ඇත්ත JVP කාර්යය කවුද කියලා. හරි? කට තියෙන පළියට නිකන් කතා කරන්න එපා. හරියටත් කියන්න තියෙන එච්චරයි. මේ වගේ මුන්ගේ මේ බලු ටෝක් ප්‍රොමෝට් කරන්න එපා. උඹේ පේජ් එක මේ උඹ පේජ් එක රීච් වෙන්න ඕනි කියන නිසා මේ වගේ බල්ලෝ ගෙනල්ලා මේ රීච් එකට හිඟා ගන්න එපා.